ඉතාලි භාෂාව සිංහලෙන් ඉගන්වීමේ පාඨමාලාවේ හඳුන්වා දීමේ දේශනය තමයි මම මේ කරන්න සූදානම් වෙන්නේ. එහෙමනම් අපි පටන් ගමු. අපි කොහොමද කෙටි කාලෙකින් ඉතාලි ඉගෙන ගන්නේ? දැන් බලන්න මම ඔයගලන්ට අද උගන්වනවා ඉතාලි හෝඩිය. ඉතාලි හෝඩිය ඒ කියන්නේ ඉතාලි භාෂාවෙන් ඕනම දෙයක් ලියන්න ඕනම දෙයක් කියවන්න පුළුවන් වෙනවා මේ පාඩම කරන පස්සේ. ඉතාලියානෝ. ඉතාලියානෝ කියන්නේ මොකද? ඉතාලි භාෂාවට ඉතාලියෙන් කියන්නේ ඉතාලියානෝ කියලා. මට ඉතාලි කතා කරන්න පුළුවන් කියන්නේ කොහොමද? posso parlare italiano. අපි කාගෙන් හරි අහනවා ඉතාලි කතා කරනවද කියලා කොහොමද? parli italiano. එහෙමනම් ඉතාලි භාෂාවට ඉතාලියෙන් කියන්නේ ඉතාලියානෝ කියලා. ඈ ඉංග්‍රීසි වලින් ඉටාලියන් කියලානේ කියන්නේ. මතකද? ඉංග්‍රීසි වලින් කියන්නේ ඉටාලියන් කියලා. ඉතාලි කියන්නේ ඉතාලිය. ඒතකොට ඉටාලියන් කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ ඉතාලි භාෂාව. ඉතින් ඉතාලි භාෂාවෙන් ඉතාලි භාෂාවට කියන්නේ ඉතාලියානෝ. හරි? එහෙනම් l'alfabeto italiano. ඉතාලි හෝඩිය. අකුරු ටික. ඉතාලි භාෂාවේ තියෙන වචනයක් තමයි චාවෝ කියන එක. චාවෝ කියන්නේ හලෝ කියලා කියන්නේ අපි. කොහොමද? good morning ඔක්කොම කාවරි යමුනාව කියන්නේ චාවෝ කියලා. චාවෝ oggi impariamo l'alfabeto italiano. චාවෝ oggi කියන්නේ අද. අද අපි ඉගෙන ගන්නවා. impariamo කියන ඉගෙන ගන්නවා l'alfabeto. l'alfabeto කියන්නේ හෝඩිය. ඉතාලි හෝඩිය. L'alfabeto ha 21 lettere. ඉතාලි හොරේට දෙන අකුරු 21ක්. එන්නේ අකුරු 21 තමයි තියෙන්නේ. අපි ඉංග්‍රීසියෙන් වලින් දැනට ගියමුකෝ A B C D E F G H I J K L කියලා. ඒතර ඒකෙදි බලන්න අකුරු 21යි තියෙන්නේ. ඉංග්‍රීසි වල 26ක් තියෙනනේ ඉතාලි වල 21යි තියෙන්නේ. දැන් මෙතන අකුරු පහක් අඩුයි. මොනවද මේ අඩු පහ? අපි මෙහෙම කියන්නේ A B C D E F G H I J නෑ. ඊළඟට K නෑ. ඊළඟට STUV W නෑ X නෑ Y නෑ. ඔන්න ඔය අකුරු පහ නෑ. හරි? මේ ටික විතරයි තියෙන්නේ. දැන් nota importante වැදගත් note එකක් මෙන්න. le lettere J K W X and Y කියන ඒ අකුරු පහ non fanno parte dell'alfabeto italiano. ඉතාලි හෝඩිය කොටසක් නෙමෙයි. Ma le vediamo nelle parole straniere. නමුත් අපිට මේවා විදේශීය භාෂා වලින් එන වචනවල මේවා හම්බෙනවා. ජීන්සෝ ටැක්සි කියද්දි ජීන්ස් කියද්දි අන්නේ වචනවල තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ නම කමල් වගේ නම් ඔයගොල්ලෝ ලියන්නේ කේ දාලා. නමුත් ඉතාලි වචනේ කාර්ලෝ වගේ එහෙම වචනවලදී සී එනවා. ඉතාලි වචනවලට කේ සද්දෙට සී එනවා. අපි අලුතෙන් අපේ වචනයක් දැම්මොත් එහෙම අපි කේ ගන්න ඕන. එහෙම නැත්නම් අපි ජායල ගියොත් අපි ජේ ලියන්න ඕන. ඉතාලි අකුර නෙමෙයි. හරි. දැන් බලමු ඉතාලි අකුර ශබ්ද කරන්නේ කොහොමද කියලා. අපි මේක ශබ්ද කරන්නේ A B C D කියලා නෙමෙයි. අපි ශබ්ද කරන්නේ A B චි මේකේ හැම වෙලේම C අකුරේ සද්දේ ච සද්දේ. හරි. ඒ හින්දා අපි චි කියලා මේ ශබ්ද කරන්නේ. චි නමක් චි. තොර D A F F ඩබල් අකුරු දෙකනේ දෙකම ශබ්ද කරන්නේ. F G මේක ශබ්ද කරන්නේ G කියලා. හරි. ඊළඟට අක්කා එච් අකුරට කියන්නේ අක්කා කියලා. එච් අකුර කවදාකවත් ඉතාලි වලට ශබ්ද කරන්නේ නැහැ. කොහේ එච් අකුර දැක්කත් ඒක කියන්න එපා. හරිනේ? ඊළඟට අපි යනවා E I වල සද්දෙත් E ඒකට කියන්නේත් E කියලා. L වලට කියන්නේ L M N O P Q R ඔන්න යනවා. ඊළඟට තියෙනවා S T T එකට සද්දේ T හැම වෙලෙම ත යන්නට තමයි සද්ද කරන්නේ. හරි? ත සද්දයක් ඉතාලි වල නැහැ. ත කියලා තියෙන්නේ. ඌ වූ ඒක සද්ද කරන්නේ වූ කියලා. ඊළඟට AZ අකුර සද්ද කරන්නේ TS සද්ද කියලා කියන්නේ. හරි? ට්සේතා. මේක නම ට්සේතා. හරි. දැන් අපි යනවා මේ අකුරු පහ ගැන පොඩ්ඩක් කියන්න JK ඒ වගේ කියන්නේ. ඒකට ඉතාලි වලින් කියන්නේ J අකුරු ඉතාලි වලින් කියන්නේ ඊලුංගා. ඊ කියන්නේ අයි අකුරනේ. එතකොට ඊලුංගා කියන්නේ අයි. ඊළඟ K වලට කියන්නේ කප්පා. W වලට කියන්නේ දොප්පිය වූ. දොප්පිය කියන්නේ ඩබල් V. V අකුරනේ වූ කියන්නේ. X වලට කියන්නේ X, Y වලට කියන්නේ ඉප්සිලෝන් කියන නැත්නම් E ග්‍රේක කියනවා. ග්‍රේක කියන්නේ ග්‍රීක් අය අකුරු. හරි. ඒවා ඉතාලි භාෂාවේ අකුරු නෙමෙයි. නමුත් මේ ජීන්ස් ටැක්සි වගේ පිට වෙනින් ඉංග්‍රීසි වලින් වෙනින් භාෂා වලින් එන වචන වලින් අපි ඒවා පාවිච්චි කරනවා.
දැන් අපිට පොඩි දෙයක් ඉගෙන ගන්න තියෙනවා. C අකුරේ G අකුරේ ශබ්ද දෙකක් තියෙනවා. C අකුර ඉස්සරහින් E හරි I හරි ආවොත් C අකුර හැම වෙලේම ශබ්ද කරන්නේ ඡ යන්නට. ච ශබ්දෙට. හරි. ඊළඟට C අකුර ඉස්සරහින් A O U ආවොත් C අකුර ශබ්ද කරන්නේ K වලට. ඉංග්‍රීසි වලත් එහෙමනේ. C අකුර ඉස්සරහින් A ආවොත් cat, come, cut වගේ වෙනවා. එතකොට center වගේ C අකුරේ S ශබ්දයක් එනවා. S වෙනකොට C අකුරේ ශබ්ද ඉතාලිය වලින් ඡයනට ගන්න අර කයන්න ශබ්ද එහෙම දෙනවා. G අකුරත් එහෙමයි. E හරි I හරි ආවොත් J වලට ශබ්ද කරනවා. A O U ආවොත් G ගයන්නට ශබ්ද කරනවා. ඊළඟට ඉතාලියන් ඇල්ෆබෙට්ස් එක අපි ප්‍රැක්ටිස් කරන්න යනවා. ආ කියන එකේ ශබ්දේ ආමයි හැම වෙලේම. දැන් බලන්න අමීකෝ. අමීකෝ කියන්නේ යාළුවෝ. ඒ වලින් ශබ්ද. බලන්න B වල ශබ්දේ බා. බම්බීනෝ. C වලින් කාසා. හැබැයි ඒ C අකුරු ඉස්සරහින් A තියෙන හින්දා K වලට එනවා. D වල ශබ්දේ දයන්න දෙන්තේ. E වල ශබ්දේ A. එලෙෆාන්තේ. F වල ශබ්දේ F මයි ෆැමිලියා. G වල ශබ්දේ ගයන්නට එනවා ගත්තෝ. ඒ කියන්නේ ඒකට පස්සේ A හරි O හරි U හරි આવොත් එහෙම ශබ්දයක් එනවා. ඊළඟට H වල ශබ්දේ H අකුරු ශබ්ද කරන්න එකට අක්කා කියලා කිව්වේ. දැන් හොටෙල් කියන දන H නැතුව ශබ්ද කරන්නේ ඕතෙල් කියලා. ඔතෙල්. H අකුරු හැම වෙලේම ඉතාලි භාෂාවේ සයිලන්ට්. ඊළඟට I ශබ්දේ හැම වෙලේම E. ඊසෝලා. L වල ශබ්දේ L ලයන්න ලීබ්‍රෝ. මම මේක තව පැහැදිලි කරලා දෙනවා. දැනට ඔහොම නන් ටික කියාගෙන ඒකේ ශබ්දේ උඩින් හඳුනගමු. ඊට පස්සේ M වල ශබ්දේ මයන්න මාරේ මූද. N වල ශබ්දේ නයන්න නාවේ නැව. O වල ශබ්දේ ඕමයි ඔක්කියෝ ඇහැ. P වල ශබ්දේ පීමයි පානේ. පානේ කියන්නේ පාන්. කුවද්‍රෝ. ඒක Q අකුරයි W අකුර එක හොකලා කට උල් කරලා ක්වා කියලා ශබ්ද කරනවා. කුවද්‍රෝ. ඊළඟට R වල ශබ්දේ හැබැයි මේක කියලා පොඩ්ඩක් කට උල් කරලා කියන්නේ රෝසෝ. එහෙම ටිකක් වැඩියෙන් කියන්නේ එතකොට ගානට අඩු වෙලා ඉන්නේ. ඉතින් අපි රෝසෝ කිව්වම ඒක ඇහෙන්නේ නැහැ. රෝසෝ ඇහෙන්නේ. රොස්සෝ මේක. රෝසෝ කියන්නේ රෝසෝ මල. රොස්සෝ කියන්නේ රතු පාරට කියන්නේ. එතකොට මේක කියන එක පොඩ්ඩක් කියන්න අපි කියද්දි සමහරකට වැඩි වෙනවා. වැඩි කරලා කියලා පස්සේ අඩු කරගන්න පුළුවන්. නැත්නම් නැතුව කියන්නේ නැතුව කිව්වොත් එහෙම රොස්සෝ කියලා කියන්නේ එතකොට ඒක ඇහෙන්නේ. රොස්සෝ. S වල ස සද්දේ සෝලේ කියන්නේ ඉර නැත්නම් අවුව. T වල සද්දේ තයන්න තාවලෝ මේසය. වල සද්දේ ඌමයි වල සද්දේ ඌවා කියන්නේ මිදි. V වල සද්දේ වයන්න විනෝ වයින්. වලට Z අකුරු සද්දේ TS එක හොගල කියලා කියනවා. සයිනෝ කියන්නේ පිටේල්ල යන බෑගේ. හරි. දැන් මම මේක සිංහලෙන් කියලා දෙන්නම්. දැන් බලන්න vowels ටික. අපි ඉතාලි විදිහට කිව්වොත් එහෙම මේක සද්දේ ආ, මේක A, E, O, U. එහෙම තමයි. සාමාන්‍ය ඉංග්‍රීසි වලත් මේක සද්ද වෙන්නේ. එතකොට B ඒ සද්දේ බා. E දාපුවම බේ. I දාපුවම B, බෝ, බු. බාබේ, බී, බෝ, බු. කා දැන් C අකුරු ඉස්සරහින් E දැම්මොත් චේ කියලා සද්ද කරනවා. ඡය හන්නට. හරි? එතකොට C අකුරු ඉස්සරහින් CH આવොත් ඒක සද්ද කරන්නේ K වලට. හරි මෙතන ඡයන්න තියෙනකොට මේක සද්ද කරන්නේ චේ කියලා. හරි චී සද්ද වෙනවා. පා චේ නැත්නම් K චී කී පෝ පු දා දේ දී දෝ දු ෆා ෆේ ෆී ෆෝ ෆු ගා ජේ නැත්නම් ගේ ගී ජී ගී ගෝ ගු ජා ජේ ජී ජෝ ජු කා කේ කී කෝ කු ඒ ඉතාලි අකුරු නෙමෙයි ඒත් මම දැම්මා ඒවත් හරි. ඒතර ඔක්කොම තියෙන අකුරු ටික ඔක්කොම ඉගෙන ගත්ත හැකිනේ. මේක දිහා බලාගත්තාම පුළුවන්. මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. ඒතර මේ විදිහට තමයි අකුරු ශබ්ද දෙන්නේ. ලා ලේ ලී ලෝ ලු මා මේ මී මෝ මු නානේ නී නෝ නු පාපේ පී පෝ පු ක්වා වේ ක්වී කෝ ඒක කියන්න බෑ. ර රා රේ రీ රෝ රු සා සේ සී සෝ සු. හරි. දැන් ඉතින්
ඉතුරු අකුරු ටයන් එන්නේ හැම වෙලේම ටයන් තාතේ තීතෝතු වා වේ වී වෝවු වා වේ වී වෝවු යායේ යීයෝ යු ඔය අකුරු ටික සද්ද තමයි ඉතින් අපිට ඕන වෙන්නේ. දැන් වවල්ස් තියෙනවා A E I O U කියලා. හරි? එතකොට දැන් ඉතාලි වචන සද්ද කරන්නේ අපි සිංහල අකුරු SMS ලියද්දි සිංහල වචන SMS ලියද්දි ඒ අම්මා කියද්දි විදිහටනේ අන්න ඒ වගේ ලියන්න එච්චරයි. කියවද්දිත් එහෙම. දැන් බලන්න මේක කියවන්න. අන්න ආමා අන්න ආමා ලා පාස්තා අන්න ආමල පස්තා අන්න කැමති පස්තා වලට ඊළඟ එක බලන්න එලේනා බේවේ ඉල්තේ කියන්නේ තේ එලේනා බේවේ ඉල්තේ කියන්නේ එලේනා තේ බොනවා ඊළඟ බලන්න සද්ද කරන විදිය බලන්න තේරුම් පස්සේ ඉගෙන ගත්තා ඊයෝ වී අකුරට අයි දහම ඊයෝ විවෝ ඉන් ඉතාලියා ඊයෝ විවෝ ඉන් ඉතාලියා මම ඉතාලියේ ජීවත් වෙනවා ඊළඟ බලන්න ඔජ්ජි අකුරු දෙකම සද්ද කරනවා ඔජ්ජි ඉල් සෝලේ ස්ප්ලෙන්දේ මේ ඊ අකුර අකට තිබුණාම මේකත් සද්ද කරන්න අද ඉර බැබලෙනවා හොඳ යට ඉරු එළිය තියෙනවා මේක යු අකුර හැමනේ ඌනේ ඌනා ලූනා ලුමි නෝසා ඌනා ලූනා ලුමි නෝසා කියන්නේ මොකද bright moon දැන් මම රෙකෝඩ් එක දාන්න පොඩ්ඩක් අහලා බලන්න සද්ද කරන්නේ Anna ama la pasta. Elena beve il tè. Io vivo in Italia. Oggi il sole splende. Una luna luminosa. මෙහෙමයි සද්ද කරන්නේ. අපි තව ටිකක් සද්ද කරමු. G අකුරයි C අකුරයි සද්ද වෙන හැටි බලන්න. කාර්ලෝ C වල S C ට ඉස්සරහින් S තියෙනවා නම් සද්ද කරන්නේ කය යනවා. කාර්ලෝ කොර්රේ ආකාසා. එතන කාර්ලෝ ගෙදරට දුවනවා. හරි. එතකොට C අකුර ඉස්සරහින් A හරි O හරි එනවා නම් C අකුර කයනට සද්ද වෙනවා. ඊළඟට C අකුර ඉස්සරහින් E හරි I හරි එනවා නම් ඡයනට. චෙචිලියා චේනා කොනමි චි චෙචිලියා කියන නම චෙචිලියා මොකද කරන්නේ චෙචිලියා යාළුවෙක් කළා රාත්‍රී කෑම ගන්නවා ඊළඟට මේ G අකුර ඉස්සරහින් A O එනවනම් ගා සද්ද gatto grande a grigio මේ කියන්නේ big grey cat විශාල ග්‍රේ කියන්නේ අලු පාට පූසා gatto grande ආන්ද කියන්නේ විශාල and grigio කියන්නේ ග්‍රේ ඊළඟට බලන්න G අකුර ඉස්සරහින් I හරි E හරි එනවනම් ඒක ජයනට සද්ද කරනවා. එතන මොකද දැන් ජූලියා ජීරා පියානෝ. ඒ කියන්නේ ජූලියා ජීරා කියන්නේ හැරෙනවා. පියානෝ කියන්නේ හිමීට. ජූලියා හිමීට හැරෙනවා. බලන්න රෙකෝඩ් එක අහන්න. Carlo corre a casa. Cecilia cena con amici. Gatto grande e grigio. Giulia gira piano. ඊළඟට අපි යනවා GN SC ආවම සද්ද කරන හැටි. La familia මෙතන කියලා තමයි මේ GL සද්ද කරන්නේ. La familia è felice. C අකුර ඉස්සරහින් E ආවම චනේ. එතකොට මේක බලන්න the family is happy කියන එක. ඊළඟට il bambino sogna මේ GN එකට අහම සද්ද කරන ඥයන්නට sogna. il bambino sogna. කියන්නේ බබා සීන දකිනවා. ඊළඟට ස්කෝලා මේ C අකුර ඉස්සරහින් U ආවොත් සද්ද කරන්නේ කොහොමද? කයන්න. ස්කෝලා nuova oggi. අද අලුත් පාසල. ඊළඟට CH આવොත් ඒක සද්ද කරනවා ෂ කියලා. එතකොට ෂේනා සිලෙන්ට් කියනවා Z ආව. කොහොමද කියන්නේ? සිලෙන්ට් සිෝසා. ඒක තේරුම quiet scene. මෙතන scene කියන්නේ එතන ෂේනා. සරෝනේ ගහන්න. La famiglia è felice. Il bambino sogna. Scuola nuova oggi. Scena silenziosa. හරි. ආරකුණ සද්ද කරද්දී මම කිව්වා ටිකක් දිව රෝල් කරලා කියලා ටිකක් සද්ද කරන්න. හරි? නැත්නම් මේ සද්ද ඉතාලියට ඇහෙන්නේ. කොහොමද කියන්නේ? රෝමා. එච්චරම වැඩි එන්නේ මම කිව්වා එහෙම පුරුදු වෙන්න පස්සේ හරියයි. නැත්නම් නිකන් රෝමා කිව්වොත් හරියන්නේ. රෝමා රුමෝරෝසා. ඒ කියන්නේ රෝමයේ ഘോഷාකාරයි.
Il treno corre rapido. ඒ කියන්නේ දුම්රිය වේගෙන් දුවනවා. රෙකෝඩ් එක අහන්න. Roma è rumorosa. Il treno corre rapido. corre rapido. corre ra කියන ඒක හොඳට රයන්න හෙන්න ඕන. ඒක කියලා පුරුදු වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ එහෙම වැඩි වෙනවා වැඩි කරන්නේ නැතුව ගානට අඩු කර ගන්න පුළුවන් අහන්න. ඊළඟට මේ S එකයි ස් එකයි શબ્ද කරන්නේ කොහොමද? S සාමාන්‍ය විදිහට શબ્ද කරන්නේ Sara sorride sempre. ඒ කියන්නේ Sara always smile. Sara නිතරම hina වෙනවා. Z පුරාවොත් TS දෙකට શબ્ද කරනවා. අකුරු දෙක શબ્දය. La pizza è calda. කියන්නේ pizza එක උණුයි. calda කියන්නේ උණුයි. Zero එතන zero zucchero oggi. අද සීනි එපා කියන එක. හරි? අද සීනි බින්දුව. සීනි එපා. නැත්තම් සීනි ඇඟේ බැලුවොත් එහෙනම් අද සීනි බින්දුවයි කියන්නත් පුළුවන්. හරි? හරි. ඒකේ රෙකෝඩ් එක අහන්න. Sara sorride sempre. La pizza è calda. Zero zucchero oggi. ඊළඟ අපි පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරන්න වාක්‍යය කියමු. Io කියවන්න. Io studio italiano. ඒ කියන්නේ මොකද? මම ඉතාලි ඉගෙන ගන්නවා. Mi શબ્ද කරන්න බෑ නම් සිංහලෙන් SMS ලියන විදිහට mi piace. C අකුරු ඉස්සරහින් E තියෙදි che. La musica. මම මියුසික් වලට කැමතියි. Bevo acqua fredda. එතකොට fredda කියන D අකුරු දෙකක් තියෙන D අකුර හැවිලිම දයන්නට. එතකොට bevo acqua fredda. ඒ කියන්නේ මම වතුර සීතල වතුර බොරු. Andiamo a scuola. ඒ කියන්නේ අපි ඉස්කෝලේට යමු. රෙකෝඩ් එක Io studio italiano. Mi piace la musica. Bevo acqua fredda. Andiamo a scuola. හරි. දැන් මං හිතන්නේ ඔයගොල්ලන්ට ඕන වචනයක් ලියන්න පුළුවන් ඉතාලි වලින්. ඒ කියන්නේ සිංහලෙන් SMS ලියන විදිහට ලියන්න. ඒතකොට ඒ වගේම ඕන වචනයක් කියවන්නත් පුළුවන්. අපි සිංහලෙන් SMS ලියන එක ඉංග්‍රීසි අකුරු දාලා කියවන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ කියවන්නත් පුළුවන්. ලියන්නත් පුළුවන්. එහෙමනම් ඉතාලි අකුරු පාඩම මෙතනින් ඉවරයි. ඊට පස්සේ වචන අල්ලගන්න ඒවා හරි ලේසි ක්‍රම තියෙනවා. හරි. ඒතකොට ඔයගොල්ලන්ට තේරෙයි මාස 3ෙන් කොහොමද මේක කරන්න කියලා. හරිම සරලව මම මේක කියලා දෙනවා. ඔයගොල්ලෝ මගේ පන්තියට එකතු වෙන්න කැමති නම් මට මේ WhatsApp message එකට WhatsApp නම්බරයට message එකක් දාන්න. Ciao, ci vediamo dopo.